Hingga. Itu kadang ada tuh. Hello everyone. සමර් සීසන් පටන් අරගෙන දවස් කිහිපයක් ගත වෙලා ගිහින්. ඉතින් අපි හිතුවා ඉරිදා හවස් වරුවක පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා පර්ත් වල කන්ට්‍රි සයිඩ් එකකට. ඉතින් අපි තෝරගත්තේ පින්චරා කියන පුංචි ලස්සන නගරය. අපි ගිහින් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. Honestly, we didn't plan to visit anywhere today, but we ended up at Ranger Red Zoo. Let's see what's inside. Ranger Red Zoo කියන්නේ privately handle වන wildlife park එකක්. ඉතින් මෙතන අසනීපයෙන් ඉන්න සතුන්ට ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම තමයි විවිධ සත්ත්ව වර්ග ගැන හොඳ දැනුමක් ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා මේක zoo එකක් වගේ පෙනුනට conservation, education and animal care focus කරපු place එකක්. ඉතින් entrance එකේදී අපිට මුලින්ම දැක ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ ඉන්න සර්ප වර්ග. ඉතින් මෙහිදී විෂ සහිත සහ නිර්විෂ යන කාණ්ඩ දෙකෙන්ම සර්පයින්ව මෙයාලා මේ වගේ බොක්සස් වලට දාලා තියෙනවා. සත්තු කිව්වට මෙහි වැඩිපුරම හිටියේ කුරුළු විශේෂ. ඉතින් බටහිර ඕස්ට්‍රේලියාවට ආවේනික කුරුළු විශේෂ මෙහිදී දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම හරිම ඉන්ට්‍රස්ටිං දෙයක් තමයි මේ නිදාගෙන ඉන්න බකමූණු ටික ඇහැරවන එක. ඉතින් විවිධ වර්ගයේ අපි දැකලා නැති, දන්නේ නැති ගොඩක් බකමූණු විශේෂ මෙහිදී දකින්න පුළුවන්.
මේ ඉන්නේ ඔස්ට්‍රේලියාවට ආවේනික ඩිංගෝ කියන කැලෑබල්ලු විශේෂය. ඉතින් මෙයාලා හරිම ආක්‍රමණශීලී කියලා තමයි අපිට කිව්වේ. මුලින්ම කිව්වා වගේ ප්ලෑන් නොකර ආපු අපි මේ ගමන නිසා අපි ලොකු අකටතැබ්බයකටත් මුහුණ දුන්නා. ඒ තමයි චූටි බබෙක්ව මේ වගේ තැනකට මේ වගේ සත්තු වෙන තැනකට ගේනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ සත්තුන්ගේ ඇඟේ පහළ මැස්සෝ වර්ග ඉන්නවා. ඒ වගේම විස බීජ පැතිරෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉක්මනට මේ සූ එකේ තියෙන ඒවා බලලා මෙතනින් ඉක්මනට පිටත් වුණා. Explore Pinjara City. මේ තමයි පින්ජරා කියන පුංචි නගරය. මේ නගරය පුංචි වුණත් මේක හරිම ඓතිහාසික වටිනාකමක් ඇති නගරයක්. මොකද මේ ප්‍රදේශයේ නියම හිමිකරුවෝ තමයි ෆස්ට් ඔස්ට්‍රේලියන්ස්ලා. ඒ කියන්නේ ඇබෝරිජිනල්ස්ලා. එයාලා හරියට ලංකාවේ ආදිවාසීන් වගේ කට්ටියක්. ඉතින් මේ පින්ජරා කියන නගරයේ ජීවත් වුණේ දකුණු බටහිර ඕස්ට්‍රේලියාවේ මේ ඇබෝරිජිනල් ෆස්ට් පීපල් ලගේ කල්චරල් ගෲප් එක. එහෙම නැත්නම් නෝන්ග පීපල් තමයි මේ හිටියේ. මේ නෝන්ග ජනතාව මේ ප්‍රදේශයේ තෝරගන්න ප්‍රධානම හේතුව තමයි මරී කියන ගංගාව. මේ වැව ගඟ සහ ඒ අවට ඉඩම් වලින් එයාලට අවශ්‍ය ආහාර හැම දෙයක්ම මේගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසාම එයාලා මේ ප්‍රදේශයට නූනග කල්චර් එකේ නූනග ලැන්ග්වේජ් එකේ වචනයක් වෙන පින්ජරා කියන නම යොදාගත්තා. ඒකේ තේරුම තමයි වැව අසල වාසස්ථානය. කොහොම වුණත් වර්ෂ 1820 යුරෝපීය ආක්‍රමණයත් සමගම මේ බටහිර ඕස්ට්‍රේලියාවේ නූන්ග ජනතාවට එයාලගේ ප්‍රදේශ ක්‍රමයෙන් අහිමි වෙන්න පටන් ගත්තා. ඉතාම ශාස්ත්‍රීය භූමියක් වෙන මේ පින්ජාර ප්‍රදේශයට වර්ෂ 1834 දී ජේම්ස් ස්ටර්ලින් කියන අනුකාරවරයා පත් වෙලා එනවා. ඔහුගේ මූලික අරමුණ වන්නේ මේ ප්‍රදේශය කෘෂිකර්මාන්තය සඳහා දියුණු කිරීම, ඒ වගේම මේ ප්‍රදේශයේ සිටින දේශීය ජනතාවගේ ආධිපත්‍ය සීමා කිරීම. ඉතින් ඔහු සමග පැමිණි නාවික බලයනියක් වෙසින් මේ නිරායුධ නූග ජනතාවට ප්‍රහාරයක් දියත් කරනවා. එහිදී විශාල ප්‍රමාණයක් වැඩිහිටියන් ළමයින් මිය යනවා. මේක ඉතාමත් ඛේදජනක සිදුවීමක් ලෙස තමයි අද වන විට වාර්තා කරන්නේ. නූග ජනතාවට ඔවුන්ගේම ආවෙනික භාෂාවක්, ඒ හා සම්බන්ධ කතාන්දර ගීත වගේම චාරිත්‍ර තිබුණා. ඉතින් මේ මරිගඟ වගේම එයාලට භූමිය, පවුල සහ ආගමික විශ්වාස කියන්නේ ඔවුන්ගේ සංස්කෘතියේ ඉතාමත්ම වැදගත් දේවල්. මේ නූනගර ජනතාව එකම ප්‍රදේශයකට සීමා නොවී වසර පුරාම විවිධ ප්‍රදේශවලට ගමන් කරන අය. විවිධ ඍතුවලට අනුව තමන්ගේ ජීවන රටාව සහ ආහාර රටාවන් වෙනස් කර ගැනීමට ඔවුන් පුරුදු වී සිටියා. කොහොම වුණත් වසරේ එක්තරා කාලයක ආහාර, ශිල්ප, ක්‍රීඩා වගේම සංස්කෘතික හෝමාරුන් සඳහා ඔවුන් මෙම පින්ජාරා කියන නගරයට එන්න පුරුදුව සිටියා. මේ නිසාම මේ පින්ජාරා කියන නගරය ඔවුන්ගේ ජන ජීවිතයේ ඉතාමත්ම වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස පැවතිව තිබුණා.
ඊළඟට අපි ආවේ වර්ෂ 1894 ඉදි කරන ලද ප්‍රීමියර් හෝටල් එකට. මේ නගරයේ පැරණි ඡායාරූප මේ හෝටලයේ එක බිත්තියක් පුරාවට ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ හෝටලයේ ඉහළ මහල නවාතැන් පහසුකම් සඳහා වෙන් කර තිබෙනවා. ඒ වගේම මේ හෝටලයේ විවිධ අද්භූත සිද්ධීන් සිදුවෙනවා කියලත් කටකතාවක් තියෙනවා. කොහොම වුණත් මේ හෝටලයේ කළමනාකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙක්. නමුත් අපි ගිය දවසේ ඔහු හිටියේ නැහැ. ඉතින් මේ හෝටලයේ විතරක් නෙමෙයි පින්ජාරවල සිදුවන දරුණු ඛේදවාචකයේ නිසාම මෙහි ගොඩාක් ඓතිහාසික ස්ථාන haunted places කියලා තමයි මෙහි ඉන්න ජනතාව විශ්වාස කරන්නේ. අද වගේම තවත් දවසක ආයෙත් පින්ජාරවලදී හමු වෙමු. ගිහින් එන්න.